මේකේ මාතෘකාව අපරාධ විමර්ශනයට අදාළව මාතෘකාව. අපරාධ විමර්ශනය ආරම්භ කළේ 1920 වර්ෂයේ. අපේ සමාජය තුල අපරාධ විමර්ශන කරන්නේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, රූපවාහිනී සහ වෙනත් නාලිකා. ඒ වගේම නඩු අහලා අපරාධ විමර්ශනය කරලා තීන්දුව දුන්නාට පස්සේ දීලා ඉවරාට පස්සේ තමයි නීතිය තුල විමර්ශනය ආරම්භ වෙන්නේ. අද මේ අපි කතා කරන්නේ අපරාධ විමර්ශනයට අදාළව නීත්‍යානුකූලව අනුගමනය කළ යුතු කාර්යපටිපාටි පිළිබඳව. පොල් ගහක් උඩ හිටපු වදුර තුන්දෙනෙක් මෙන්න මෙහෙම කතාවක් කරනවා. එක වඳුරෙක් අනෙක් වඳුරට කියනවලු මිනිස්සු කියනවා අපි පැවතෙන්නේ වඳුරන්ගෙන් කියලා. හැබැයි ඒ වඳුරෝ කවදාවත් වඳුරෝ කියනවා අපේ ජාතිය කවදාවත් අපි එකිනෙකා සමග සම්ඩු කරගත්තේ නැහැ. එකිනෙකත් එක්ක එන කොටා ගත්තේ නැහැ. අපි රාත්‍රී කාලවල වල වෙන මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ආරවුල් ඇති කරගත්තේ නැහැ. වැටමායමට සම්ඩු කරගත්තේ නැහැ. අනිත් මිනිස්සුන්ට ඛණ්ඩ තියෙන දේ අපි අරගත්තේ නැහැ. ඒක නිසා මිනිස්සු පරිණාමය වෙලා තියෙනවා. ඒත් අපෙන් නෙවෙයි කියලා මේ වඳුර කතා වුණා. දැන් මිනිහෙක් උප්පත්තියෙන්ම මිනිහෙක් වුණාට පස්සේ මේ මිනිස්යාගේ ජීවිතය තුළ ස්වභාවික ශික්ෂණය පිළිහිටවලා ඒ මිනිස්සුන්ගේ ඒ ස්වභාවික ශික්ෂණය ඇතුළාම තමයි ඔවුන්ගේ අර සත්ව ගති මතුවලා නැවත අපරාධ කරන්න පටන් ගන්නවා. එම අපරාධයක් වුණාට පස්සේ ඒ අපරාධයට අදාළව නඩුවක් විමර්ශනය කරන ආකාරය තමයි අද අපි කතා කරන්නේ. කොහොමද විමර්ශනයක් ආරම්භ වෙන්නේ? කොතනින්ද විමර්ශනය ආරම්භ වෙන්නේ? කුමන ඉලක්කයන් දක්වා විමර්ශනයන් විහිදී ආ යුතු කාර්යය තමයි අපි කතා කරන්නේ. ඒ අපරාධ විමර්ශනයේ ප්‍රධානම කාරණය තමයි ස්පර්ශයන් මත ඒ අපරාධ ස්ථානවල තබල යන කාරණා. දැන් මුලින්ම අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වෙන්නේ පැමිණිල්ලක් ලැබුණාට පස්සේ. දැන් අපි දන්නවා අපිට පුරුදු දේ තමයි අපරාධ විමර්ශනයක් කොහොමද වෙන්නේ කියලා. අපි සාමාන්‍ය දන්න අපරාධ විමර්ශනය තමයි මේක. සැකකාරයෙක් කවු කරට කිව්වම මේ සැකකාරය අල්ලන් එනවා පොලිසියට ගේනවා දෙකක් තුනක් ගහනවා මොනවා හරි ලියා ගන්නවා ඊට පස්සේ උට නඩුවක් පවරනවා. මේක තමයි අපි දන්න අපරාධ විමර්ශනය. අපි අහපු අපරාධ විමර්ශනය. අපි ඉස්කෝලේ යන කාලේ පොලිසියට බයත් ඕක නිසා. නමුත් මේ දේශනෙන් කතා කරන්නේ අපි අපරාධයක් විමර්ශනයකදී නීත්‍යානුකූලව අපරාධ විමර්ශකයන් කරන්න ඕනි දේවල් මොනවාද? නීත්‍යානුකූලව අපරාධ විමර්ශකයන් අනුගමනය කරන්න ඕන දේවල් මොනවාද? ඒ වගේම අපරාධ විමර්ශකයෙක් අනුගමනය නොකළ යුතු කාරණාවන් මොනවාද? අපරාධ විමර්ශකයෙක් නොකළ යුතු කාරණාවන් මොනවාද? අනේ ඒක තමයි නීතිඥවරු හැටියට අපේ විත්තිවාචකය. අපරාධ විමර්ශකයෙක් කරන්න ඕන දේවල් නොකර තිබීමත් නොකරන්න ඕන දේවල් සිද්ධ කිරීමත් තමයි නීතිඥවරුන්ගේ විත්තිවාචකය වෙන්නේ. දැන් එතකොට මම මේ මාතෘකාව බොහොම දීර්ඝ මාතෘකාවක්. මේක ශේෂ්ඨයන් ගණනාවක් කතා කළ මාතෘකාවක්. මම මාතෘකාවන් කීපයක් පමණක් සාකච්ඡා කරලා තිනවා.
එතකොට අනේ ඒ තුලදී නීත්‍යානුකූලව කරන්න ඕනි දේවල් මොනවාද? නීත්‍යානුකූලව නොකරන්න ඕනි මොනවාද? අන්න එතනදී අපේ විත්ති වාර්ෂිකය ගොඩනගා ගන්න කොහොමද කියන කාර්යය තමයි සාකච්ඡා කරන්නේ. ඒ අනුව අපරාධ විමර්ශනයේදී පළවෙනි කාරණය තමයි අපරාධ ස්ථානයක් විමර්ශනය කිරීම, අපරාධ ස්ථානය පරීක්ෂා කිරීම. එතන අපරාධ ස්ථානයක් පරීක්ෂා කිරීම කියන කාරණය ඊටාම අභියෝගාත්මක කාරණයක්. මොකද අපරාධ ස්ථානයක් ඊටා ඉක්මනින්ම විනාශයටපත් වෙනවා. අපරාධ ස්ථානයක් ඊටා පහසුවෙන්ම වෙනස්කම් වලට භාජනය වෙනවා. ඒ වගේම අපරාධ විමර්ශකයෙක් මුල් අවස්ථාවේදීම ඒ අපරාධ ස්ථානයට ගිහිල්ලා ඒ අපරාධයේ සම්බන්ධයෙන් සියලු කරුණු ග්‍රහණය කරගත යුතුයි. එතකොට ඒ අපරාධ විමර්ශනයේදී එතන අපරාධ ස්ථාන පරීක්ෂණයේදී මුලින්ම ලෝකයට පිළිබඳ මතයක් ඉදිරිපත් කළේ ආචාර්ය එඩ්මන්ඩ් ලොකාට්. 1920 වර්ෂයේදී පංශයේ ලියොන් විශ්වවිද්‍යාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය එඩ්මන්ඩ් ලොකාට් මේ හුවමාරු වීමේ න්‍යාය කියන එක හඳුන්වලා දෙනවා. ඒ හුවමාරු වීමේ න්‍යාය කියන එකෙන් ඔහු අදහස් කරන්නේ සෑම ස්පර්ශයක් තුළින්ම යම් ලකුණක් ඉතිරි කළ යනවා කියන එක. අපරාධයක් වුණ සෑම ස්ථානයකම සරලව දන්න කාරණේ යමක් සාක්ෂියක් ඉතිරි කළ යනවා කියන කාරණය. එඩ්මන්ඩ් ලොකාට් කියපු දේ ආචාර්ය සෑම ස්පර්ශයක්ම යම් සලකුණක් ඉතිරි කරයි කියන කාරණය. එතකොට අපරාධ ස්ථානයක ආචාර්ය එඩ්මන්ඩ් ලොකාට් දක්වා සිටින ආකාරයට චෝදිතය සහ අපරාධ ස්ථානය චෝදිතය අපරාධ ස්ථානයේ වින්දිතය මත තිබූ භෞතික සාක්ෂි අරගෙන ඒ වගේම වින්දිතය අපරාධ ස්ථානයේ සහ චෝදිතය මත තිබුණ භෞතික සාක්ෂි තබා ගන්න. ඒ වගේම චෝදිතය සහ වින්දිතය කියන දෙදෙනාම අපරාධ ස්ථානයේ තිබූ සාක්ෂි Taman මත තබා ගන්න. මේක තමයි මේ හුවමාරු වීමේ න්‍යාය කියලා කියන්නේ. එහෙම නැත්නම් සෑම ස්පර්ශයක්ම ගෝඩුවාවක් තියයි කියන සබායයි කියන්නේ මෙන්න මේක. මොකද චෝදිතය අපරාධ ස්ථානයේ සහ වින්දිතයගේ යම් දේවල් රැගෙන යනවා. වින්දිතයගේ මත අපරාධ කරුගේ සහ අපරාධ ස්ථානයේ යම් දේවල් තියෙනවා. අපරාධ ස්ථානයේ වින්දිතයගේ සහ චෝදිතයගේ යම් දේවල් තියෙනවා. ඒක ග්‍රහණය කර ගැනීම ඒක හඹා යෑම ඒක සොයා යාම තුළින් තමයි අපරාධ විමර්ශනය ආරම්භ වෙන්නේ. එතකොට මේ අපරාධ විමර්ශනයේදී මේ අපරාධ විමර්ශකයින් සඳහා වැදගත් කාරණාවන් 7ක් තියෙනවා. මේක අපරාධ විද්‍යාවේ අපරාධ විමර්ශනයේදී හඳුන්වනවා වාසනාවන්ත හා 7 කියලා. මේ අපරාධ ස්ථානයක ගියාම අපරාධ නිරීක්ෂකයෙක් අපරාධ පරීක්ෂකයෙක් බලන්න ඕනි මුල්ම කාරණය තමයි මේකේ ගොදුර කවුද? සමහරක් වෙලාවට අපරාධයක් වුණාට පස්සේ අපිට තියෙන අපරාධ සලකුණු විතරයි. මිනිහෙක් මැරෙන්න පුළුවන්. නමුත් ඔහුගේ මරණය නෑ. බලසිරුන් නැති වෙන්න පුළුවන්. ගහගෙන කපාගෙන තුවාල වුණා නම් ඒ ස්ථානේ සලකුණු ගත වෙනවා. එතන මේ අපරාධේ ගොදුර කවුද? සිද්ධිය කවදා සිදුවේද? ඒ කොතනකදී සිදුවේද? දැන් අපරාධයට අදාළව යම්කිසි මුක්ත ශරීරයක් අපිට යම් තැනකදී හම්බුනාම අපිට කොයි වෙලාවකත් කියන්න බෑ මේ මිනිමෙන් සිදුුනේ එතන කියලා. එමන අපරාධය කොතනදී සිදුවේද? තුවාලකරු කවුද? තුවාල ඇති වූයේ කෙසේද? අපරාධයේ කුමක් නිසා කරන ලද්දේද? අපරාධකාරයා කවුද?
මෙන්න මේ ප්‍රශ්න හතට පිළිතුරු සෙවීම තමයි අපරාධ විමර්ශකයන් සිද්ධ කරන්නේ. එතකොට අපි විත්තිය නීතිචරුන් හැටියට යම් අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂකයන්ගෙන් ප්‍රශ්න කරනකොට අපේ හිතේ අපි මේ අපරාධය සම්බන්ධයෙන් මෙන්න මේ ප්‍රශ්න හතට අදාළව අපරාධ විමර්ශකයා කවුද කියන එක බලන්න ඕනේ. දැන් මේ අපරාධ විමර්ශනය කියන සරලව කියන කාරණේදී සිද්ධ වෙන්නේ අපරාධ විමර්ශනයක් ඇවිල්ලා අපරාධ විමර්ශකයෙක් ඇවිල්ලා ඒ අපරාධය පිළිබඳ විනිශ්චයකාරවරයාගේ සිතේ මේ අපරාධය පිළිබඳ සිතුවම යලි ගොඩනැගීමක් කරන්නේ අපරාධය පිළිබඳව යලි සිතුවමක් නැත්නම් මාපෑමක් අපරාධය ප්‍රතිනිර්මාණය කිරීමක් විනිශ්චයකාරවරයාගේ සිතේ කරනවා. මේක තමයි අපරාධ විමර්ශකයා කරන්න ඕනි කාරණා. මේ අපරාධය යලි මාපාන්න ඕන. අනේ එතකොට ඒ කාරණේ තුල මෙන්න මේ ප්‍රශ්න හතර හරියට පිළිතුරු සපයා ගත්තොත් තමයි ඒ කාරණය අපරාධ විමර්ශනය කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපරාධ ස්ථානයක් පරීක්ෂා කිරීමේදීම මේ විමර්ශකයෝ ඊටාම සූක්ෂමව කටයුතු කරමින් හැම වෙලේම අඩුවෙන් කතා කරලා දැස් පුළුල් කරලා බලලා ඔගේ නාසයෙන් හොඳින් ආග්‍රහණය කරලා අපරාධ ස්ථානය නිරීක්ෂණය කරන්න ඕනේ. මොකද මම අර මුලින් කිව්වා වගේ අපරාධ ස්ථානයක් ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. අපරාධ ස්ථානයක් ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වීමට භාජනය වෙනවා. අපි දන්නවා යම් කිසි අපරාධයක් වුණාම එතනට ඉස්සල්ලාම් පිරෙන්නේ සෙනගනේ. අපරාධ විමර්ශකයන්ට කලින් ඒක සියලුම සාක්ෂි අරන් ගිහින් ඉවරයි. ඒන පිරිස සියලුම සාක්ෂි අරන් ගිහලා ඒකනේ ඉස්සල්ලාම අපරාධ ස්ථානයක් වට කරන්නේ. අපරාධ ස්ථානයක් වට කරන්නේ ඒක නිසා. එතකොට ඒ අපරාධ ස්ථානයේ පරීක්ෂකයින් මූලිකම කරන්න ඕනි කාරණා තමයි මෙන්න මේ කාරණා. ඊළඟට අපරාධ විමර්ශනයේදී වැදගත්ම කාරණයක් තමයි කටහඬක් සාක්ෂියක් ලෙස යොදා ගන්න පුළුවන් කියන කාරණා. මේ අපේ හැමෝටම මෙතනින් අපි හැමෝටම අපි කවුරු කොහෙද කතා කරත් මොන කලවරකේදී කතා කරත් අගුරුලාප කාමර දෙක විතර කතා කරත් අපි දන්නවා මේ කතා කරේ කවුද කියලා. ඒ අපේ කටහඬ දීර්ඝ කාලයක් අපි අහලා පුරුද්ද නිසා. නමුත් සෑම අපරාධකාරයෙක්ගේම කටහඬවල් අපි දන්නේ නැහැ. අහලා නැහැ. නමුත් එහෙමනම් මේ අපරාධ පරීක්ෂණයේදී මේ කටහඬ කියන එක යොදා ගන්න පුළුවන්. මේ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවෙක්ගේ කටහඬ සම්බන්ධයෙන් විද්‍යාත්මකවම සාක්ෂියක් වශයෙන් තහවුරු කරගන්න අපරාධ විද්‍යාත්මක කටහඬ හඳුනා ගැනීම කියන ඒ සිද්ධාන්තයත් සමග හැකි වෙලා තියෙනවා. අප රටේ නඩු තීන්දුව ගණනාවකදී ලෝකයේ නඩු තීන්දුව ගණනාවකදී කටහඬ නිසා අපරාධකරුවන් හඳුනාගත් අවස්ථාවන් තියෙනවා. එතකොට ඒ කටහඬක් සම්බන්ධයෙන් නැත්නම් මේ විද්‍යාත්මක අපරාධ විද්‍යාවේදී විද්‍යාත්මකව කටහඬ හඳුනා ගැනීම තුළින් අපරාධයක් හඳුනාගන්නේ කොහොමද? නැත්නම් කටහඬ සාක්ෂියක් ලෙස කොහොමද ඉදිරිපත් කරන්න පුළුවන්? ඒක ආකාර කීපයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. පළවෙනි කාරණය තමයි හඳුනා ගැනීමේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ කටහඬ හොඳින් දන්නා කෙනෙකු කටහඬ හඳුනාගත්තා කියන කාරණා. මේ සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රබල නඩු තීන්දුවක් තියෙනවා. රජයේ දරිව ලෝගුස් කියන නඩු තීන්දුව. එහිදී ස්වාම්පුරුෂයා විසින් තමන්ගේ බිරිඳ පහර දීමක් ඇති කරලා අපරාධයක් සිද්ධ කරනවා. බිරිඳ ඔහුගේ කටහඬෙන් අඳුනා ගන්නවා. නමුත් ඔහු දකින්නේ නැහැ. ඒක නිසා ඒක කලවරේදී සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒ බිරිඳ කියනවා මේ තරත්ත දීර්ඝ කාලයක් තිස්සේ මගෙත් එක්ක නිවසේ හිටියා. ඒක නිසා මම ඌට කටහඬ හොදින් දන්නවා. මම අඳුරාගත්තා කියලා.
ඒක සාක්ෂියක් වශයෙන් පිළිඅරගෙන තිනවා. ඒක නිසා හඳුනා ගැනීමේ සාක්ෂියක් බවට කටහඬ අඳුරා ගන්න පුළුවන්. ඊළඟට හඬපට තුලින් කටහඬ අඳුරා ගන්න පුළුවන්. ඊළඟට කටහඬ විද්‍යාත්මකව විශ්ලේෂණයට වාචනය කිරීම තුළින් කටහඬ හඳුනා ගන්න පුළුවන්. දැන් මේ කටහඬ කියන එක එක පුද්ගලයන්ට එක එක පුද්ගලයන්ට වෙනස් වෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් කටහඬක් මිනිස්සුගේ ශරීරයෙන් කටෙන් නිර්මාණය වෙන්නේ ස්වර තන්තු වල පිහිටීම අනුව. ඒ ස්වර තන්තු කියන එක සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයන්ගෙන් මිලිමීටර් 17 ඉඳලා මිලිමීටර් 25 දක්වා දිගයි. කාන්තාවකගේ මිලිමීටර් 12.5 ඉඳලා මිලිමීටර් 14 දක්වා දිගයි. ඒතර මේ ස්වර තන්තු වල චලනයත් එක්ක තමයි ලස්සන කටහඬවල් සහ අමිරි කටහඬවල් එන්නේ. එතකොට මේ කටහඬවල මේ ස්වර තන්තු වල වැඩිම ඒ වගේ පිහිටීම ඒ ස්වර තන්තු වල පිහිටීම දිග ඝනකම ඒ වගේම ඒ කටහඬ ගමන් කරන කට දිව දත් තොල් උගුර නාස්කුවරය ආදී මේවා තුළින් කටහඬ එක් එක් පුද්ගලයන්ගෙන් වෙනස් වෙනවා. ඒ වගේම මිනිස් වචන උච්චාරණය කරන ආකාරය තියෙනවා. මිනිස් වචන උත්පහත් කරන ස්ථාන තියෙනවා. දැන් අපේ ළමා කාලේ කටහඬ එකයි වයසට ගියාම තරුණ වියේ කටහඬ එකක් මධ්‍යම වයසේ කටහඬක් මහලු වියේ තවත් කටහඬක් තියෙනවා. ඒක වයසත් එක්ක කටහඬ වෙනස් වෙනවා. ඒ වගේම පුද්ගලයාගේ ශරීර සෞඛ්‍යයත් එක්ක කටහඬ වෙනස් වෙනවා. ඒක නිසා මේ කටහඬ කියන එක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. නමුත් මේ කටහඬ කියන එක ලංකා නීතිය තුල අපරාධ විමර්ශනයේදී පිළිගෙන තියෙනවා. ඒක ලංකාවේදී විද්‍යාත්මක කටහඬ විමර්ශනය ආරම්භ වෙන්නේ 2017 වර්ෂයේ ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අපරාධ විශ්ලේෂණ ඩිජිටල් අපරාධ විශ්ලේෂණ විද්‍යාගාරය ආරම්භ කිරීමත් සමග. ඒ අනුව මේ කටහඬ කියන එක එක් එක් පුද්ගලයාට වෙනස් වීම මත හඳුනා ගන්න පුළුවන්. හැබැයි මේ කටහඬක් හඳුනා ගැනීමේදී විද්‍යාව තියෙනවා කාරණාවන් රාශියක්. ඒ කටහඬ අධිකරණ ඉදිරිපත් කරන විට සංස්කරණය කළා තියෙනවාද? ඒකේ මුල් පිටපත ඉදිරිපත් කළා තියෙනවාද? ඒ හඬපත නියදි ලබා ගැනීමේදී පූර්ණ ලෙස සහ විශ්වාස ලෙස කටයුතු කරලා තියෙනවාද? ඒ කටහඬ පටිගත කිරීමේදී පසුපසින් තිබූ නැත්නම් පසුබිම තුල තිබූ ශබ්දයන් නිසා වෙනස් වෙලා තියෙනවාද? ඒ කටහඬ පිළිබඳව මතයක් ඉදිරිපත් කර කෙනාට විද්‍යාත්මක දැරීමක් ඥානයක් තියෙනවාද? මේ කටහඬ සමහරක් වෙලාවට අපි අහනකොට ගොඩාක් පුද්ගලයන්ගේ සමහරකට සමාන කටහඬවල් තියෙන්න පුළුවන්. මේ රූප දෙක ඔබලු දන්නවා. කටහඬවල් දෙක ගත්තම අපි කාටත් බැලූ බැල්මටම අපිට ඇවිදින සමානයි. අපි හැමෝම පිළිගන්න කාරණයක්. නමුත් මේ කටහඬවල් දෙක අපිට කණෙන් අහලා කියන්න පුළුවන් සමානයි කියලා. විද්‍යාඥයෙකුට ඒක විශ්ලේෂණය කරලා කියන්න පුළුවන් කොච්චර සමානද කියලා. නමුත් ඔබට බැලුවොත් වෙන්නේ මේ කටහඬවල් දෙකේ තරංග සංඛ්‍යානය ගත්තම විද්‍යාත්මකව කොච්චර වෙනසක් තියෙනවද කියලා. දැන් අපිට මොහිදින් බෙක් මහත්තයාගේ සහ මේ ෂාන් බෙක් මහත්මයා එකම සින්දුවක් කියනකොට ඔවුන් දෙදෙනාගේ කටහඬ අපිට සාමාන්‍යයෙන් ඇහෙනකොට සමානයි. නමුත් විද්‍යාත්මකව බලනකොට කියන්න පුළුවන් මේක කොච්චර සමානද කියලා. නමුත් අධිකරණයට පුළුවන් මේ කටහඬවල් දෙක අධිකරණයේ විසින් එක විශ්වාස කරනවාද නැද්ද කියන කාරණේ ඉදිරිපත් කරනවා. ඒ අනුව මේ මම සඳහන් කරන අපරාධ විමර්ශනයට අදාළ සෑම කාරණයක්ම මේ සාක්ෂියත් සමගම තවත් සාක්ෂි සමග තහවුරු වීමක් විය යුතුයි. ඒ වගේම
අපරාධ කටහඬවල් වලට අදාළ සාක්ෂි තවත් සාක්ෂි වලින් තහවුරු යුතු බවට නඩු තීන්දුව ගණනාවකදී සාකච්ඡා කරනවා. ඒ වගේම කටහඬව තවත් නඩු සාක්ෂි මගින් තහවුරු වීමට අවශ්‍ය නැහැ කියලා සමහර නඩු තීන්දුව තියෙනවා. ඒ පිළිබඳව සඳහන් කරනවා. ඒක නිසා ඒ සම්බන්ධයෙන් අවස්ථානුකූලව අවස්ථාවන්ට අනුකූලව ඔබේ විත්ති වාචකයන් ගොඩනගා ගන්න යුතුයි. ඒ වගේම අපරාධ පරීක්ෂණයේ ඊළඟ කාරණයක් තමයි මරණ පරීක්ෂණ කියන්නේ. දැන් මරණ පරීක්ෂණය කියන එක අපරාධ නඩු සංග්‍රහයේ අපරාධ විමර්ශනයට අදාළව විශේෂිත කාර්යපටිපාටිය. ඒක අපරාධ නඩු සංග්‍රහයේ සඳහන් කරලා තියෙනවා. අපරාධ සංග්‍රහයේ 371 වගන්තියේ යම් කෙසේ පුද්ගලයෙක් සියදිවි රසාගත් බවට හෝ සතෙක් විසින් මරණයට පත් කර ඇති බවට හෝ හදිසියේ නොදන්නා හේතුවක් නිසා මරණයට පත් බවට හෝ ආදී හේතුන් මත ඒ සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණට පස්සේ ඒ තොරතුර ලිඛිතව ලැබෙන්න පුළුවන් වාචිකව ලැබෙන්න පුළුවන් එහෙම තොරතුරක් ලැබුණට පස්සේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අපි නිතරම හැමදාම ටීවී එකක් දැක්කොත් රූපවාහිනියක් දැම්මොත් මේ මරණ පරීක්ෂණයන් කියන ඒවා පිළිබඳව සාක්ෂි අපිට දකින්න ලැබෙනවා. ඒක නිසා මේ මරණ පරීක්ෂණය කියන එක අපරාධ විමර්ශනයේදී ඉතාම වැදගත් කාරණයක්. ඒ අපරාධයක් සිදුවෙච්ච ස්ථානයට ගිහිල්ලා ඒ අපරාධය පිළිබඳව මහේස්ත්‍රාත්වරයෙකු හෝ මරණ පරීක්ෂණයක් සිදු කරන අයෙකු විසින් ඒ මරණය සම්බන්ධයෙන් සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් ඔහුට දකින්න තිබෙන දේ තමාට පෙනෙන්න තියෙන දේ සටහන් කිරීම. දැන් මේ මරණ පරීක්ෂණ කියන කාරණය සම්බන්ධයෙන් දීර්ඝවම කතා කරන්නේ ඒක අපි කවුරුත් දන්න කාරණයක්. හැබැයි මේ මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් වැදගත් කාරණයක් අපිට තියෙනවා. මේ මරණ පරීක්ෂණයක් සම්බන්ධයෙන් තියෙන සාක්ෂියක් මොන විදිහේ සාක්ෂියද කියන එක. එහෙම නැත්නම් මරණ පරීක්ෂණයක් සම්බන්ධයෙන් ලබා දෙන සාක්ෂියක් මරණ පරීක්ෂණයකදී ලබා ගන්නා ලද සාක්ෂියක් නඩු විභාගයකදී අදාළ කරගන්න පුළුවන්ද කියන කාරණය. මේ මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් සාක්ෂියක් අපි හඳුන්වනවා එක සත්‍තාවේ සාක්ෂියක් නෙවෙයි. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් වර්ධකාරයෙක් කිරීමට හැකි ආකාරයේ නීත්‍යානුකූලව සලකා බලන සාක්ෂියක් නෙවෙයි. මේ මරණ පරීක්ෂණ සාක්ෂියේදී යම් යම් කාරණාවන් පිළිබඳව නිගමනයන්ට එළඹීම තමයි කරන්න පුළුවන්. ඉතාම වැදගත් නඩු තීන්දුවක් තියෙනවා සෙනවිරත්න ඉදිරිව නීති පිළිගෙන නඩුව. ඒ සෙනවිරත්න ඉදිරිව නීති පිළිගෙන නඩුවේදී මම ඔබ කවුරුත් අහලා ඇති මේක 1966 වර්ෂයේ නඩුවක්. මේ සෙනවිරත්න ඉදිරිව නීති පිළිගෙන නඩුවේදී ප්‍රශ්නගත වුණේ ලොකු විදාන්ලගේ පොඩියක් වහාමින නොහොත් දොඩම්පේ මුදලාලි කියන පුද්ගලයා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සඳහා තවත් 31 දෙනෙක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CID එක අතරට ගන්නවා. මේ CID එක මෙතන අතරට ගන්න හතරවෙනි තට්ටුවට අරන් යනවා. හතරවෙනි තට්ටුවට ගෙනියලා මොකද්ද මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය මොහු ව්‍යාපාරිකයෙක් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ නිලධාරීන්ට බෞද්ධාගම ප්‍රචාර වෙන ආකාරයට ඔවුන්ගේ ඇඳුමේ ගහ ගන්න පුළුවන් ලාංඡනයක් සකස් කර දුන්න චෝදනාව තමයි ඔහුට තියෙන්නේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවෙනි තට්ටුවට ගෙනියලා ඔහුගෙන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීම 1966 එක වගේ අදත් එක වගේ. ඒ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මේ තැනැත්තා හතරවෙනි තට්ටුවෙන් පැනලා සීදි නසා ගන්නවා. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වනවා. ඒ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඔහු සමග ජාබද කාමරයේ හිටපු ශ්‍රී ලංකා යුද හමුදාවේ සරේන්වරයෙක් වන හොඳමුනි කියන සරේන්වරයා සාක්ෂිලා කියනවා. මුලින්ම සාක්ෂි දෙන්නේ මේ විමර්ශනය කරපු පුද්ගලයා
පාන්දර 2:00 තමයි මොහු මේ බහරෙන් පනින්නේ පැනලා මැරෙන්නේ. ඒ අවස්ථාවේ විමර්ශකයා කියනවා මම මොහුගෙන් ප්‍රශ්න කරමින් හිටියා. ඒ අවස්ථාවේදී මේ මරණකරු කොතරම් ඉක්මනින් ජනෙලෙන් පැන්නද කියනවනම් මට අල්ල ගන්නත් බැරි වෙලකින් ජනෙලෙන් පැනලා මැරුණා කියලා. ඊට පස්සේ එතකොට හිටපු අනෙක් මොහු සමග රඳවා හිටපු අනෙක් පුද්ගලයා සාක්ෂිලා කියනවා ඒ අවස්ථාවේ මම හිටියා මට හොඳටම නිින්ද ගිහිල්ලා හිටියේ ඒක නිසා මම මේක දන්නේ නැහැ කිසි දෙයක්. පසුව මහේස්ත්‍රාත්වරයා විසින් මේ මරණ පරීක්ෂණය පවත්වලා ඔහු මෙය සියදිවි විනාශා ගැනීමක් බවට මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ලබා දෙනවා. හැබැයි අද වගේ සමාජ මාධ්‍ය නොතිබුණාට එකල මේක පත්‍ර වලින් ගුවන් විදුලියෙන් තාම ප්‍රචාරයටපත් වෙනවා මේක සියදිවි හානි කර ගැනීමක් නෙවෙයි මිනිමැරුමක්. පසුව ඔහුගේ ඥාතියෙක් ගිහිල්ලා නැවත වතාවක් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී අර නිදාගෙන හිටිය කියන මුදමුණි කියන සරයන්වරයා කියනවා මට රාත්‍රී කාලේ තදින් පහර දෙන සද්දයක් ඇහුණා. මේ මරණකරු කෑ ගහන ශබ්දයක් ඇහුණා. මම ගිහිල්ලා බලනකොට ඔහු නිරුවත් කරලා කාමරේ බිම උඩබැලි අතරේ හිටියා. උපපොලිස් පරීක්ෂක සේනාරත්න කියන නිලධාරියා ඔන්න ඕකගේ මිනිහ ඔන්න ඕක උස්සලා වහලට දාපන් කියලා කියනවා ඔහුට ඇහුණා කියලා කියනවා. ඒ අනුව නැවත වතාවක් මහේස්ත්‍රාත්වරයා විසින් මරණ පරීක්ෂණයක් පවත්වලා මේ මරණය සැකසහිත මරණයක් කියලා තීන්දුවක් දෙනවා. ඉන් අනතුරුව මේ මරණකරුගේ සහෝදරයෙක් ලින්ටන් සිල්ලා කියන පුද්ගලයා අභියාචනාධිකරණයේ නඩුවක් පවරලා නැවත වතාවක් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන්න කියලා බල කරන්න කියලා රිට්ටාඥාවක් ඉල්ලා සිටිනවා. ඒ වගේම කලින් මහේස්ත්‍රාත්තුමා දීපු තීන්දුව ප්‍රතිශෝධනය කරන්න කියලා ඔහු ඉල්ලා සිටිනවා. මේක තමයි ලංකාවේ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සම්බන්ධයෙන් තියෙන වැදගත්ම නඩු තීන්දුව. එතනදී අභියාචනාධිකරණය කියලා කියනවා මේ මරණ පරීක්ෂණ වාර්තාවක් කියලා කියන්නේ සත්තාවී සාක්ෂි ලබා ගැනීමක් නෙවෙයි. ඒක නිසා මේක චූදිතෙක් වරදකාරයෙක් කරන්න හෝ නිවැරදිකාරයෙක් කරන්න කරන පරීක්ෂණයක් නෙවෙයි. ඒක නිසා මේ සම්බන්ධයෙන් අධිකරණයට බල කරලා රිට්ටාඥාවක් ඉදිරි කරන්නත් බෑ. මේ නියෝගය ප්‍රතිශෝධනය කරන්නත් බෑ කියලා තීන්දුව. ඒ අනුව මේ මරණ පරීක්ෂණයක් කියලා කියන්නේ ඒ අපරාධයක් සම්බන්ධයෙන් යම්කිසි විමර්ශනයට කටයුතුට අදාළව සහාය කරගත හැකි කාරණයක් තමයි. ඊළඟ අපරාධ විමර්ශනයේදී තවත් වැදගත්ම කාරණයක් වෙන්නේ ඇඟිලි සටහන් ලබා ගැනීම, පතුල් සටහන් ලබා ගැනීම සහ අතුල් සටහන් ලබා ගැනීම. මේක ඈත පුරාණයේ ඉඳලම ලෝකයේ අපරාධ විමර්ශනවලදී සිදුවෙච්ච කාරණා. ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට 2012 වෙනි ශතවර්ෂයේදී චීනයේ ඇඟිලි සලකුණු ලබා ගැනීම සිද්ධ කරගත් බවට පුරාවෘත්තාන්තයන් තියෙනවා. චීන නවකතාකරුවන් විසින් ලියන ලද නවකතාවලදී මරණ සිදුවන පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු ලබා ගත්තා කියලා වාර්තාවන් වල සඳහන් නවකතාවල සඳහන් වෙනවා. ඒ අනුව අපිට පේන අපිට දකින්න තියෙන දේ තමයි නිගමනය කරන්න පුළුවන් දේ තමයි මේ ඇඟිලි සලකුණු ලබා ගැනීම කියන එක ඉතාම දීර්ඝ ඉතිහාසයක් තියෙන දීර්ඝ කාරණයක් තියෙන අපරාධ විමර්ශනයක්. ඒත් අපරාධ පරීක්ෂණයේදී අත්සටහන් සහ පතුල් සටහන් ලබා ගැනීම කියන කාරණේදී ලෝකයේ පුරෝගාමීෙක් බවට පත් වෙන්නේ එංගලන්තයේ සිටිපු නොහිමිය රූ කියන පුද්ගලයා. අපිට වැදගත්ම කාරණේ වෙන්නේ මේ ඇඟිලි සලකනු ඉතිහාසය තුල ගත්තම ශ්‍රී ලාංකිකයෙකුත් ලෝකයේ
මුල්ම කීප දෙනා අතර ඇඟිලි සටහන් විද්‍යාව පිළිබඳව සිටීම. ඒ අනුව විද්‍යාවක් ලෙස ඇඟිලි සලකුණු ආරම්භ වෙනවා. මුලින්ම 1892 ආජන්ටිනාවේදී තමයි මිනිමෙරුමක් සම්බන්ධයෙන් ඇඟිලි සලකුණු සාක්ෂියක් ලෙස අදාළ කරගන්නේ. ඉන් අනතුරුව 1901 ඉඳලා ස්කොට්ලන්ඩ් පොලිසිය මේ ඇඟිලි සලකුණු සම්බන්ධයෙන් අපරාධ විමර්ශන ආරම්භ කරලා අපරාධකරුවන් හඳුනා ගැනීමට කටයුතු කරලා තිනවා. 1979 අංක 15 කියන අපරාධ නිදාන සංග්‍රහයේ ලංකාවේ අපරාධ සංග්‍රහයේ 116 3 වගන්තියේ මේ සාක්ෂි අදාළ කර ගැනීම සම්බන්ධයෙන් සහ සාක්ෂි ආචරණ පරිත්තේ විශේෂඥ මත කියන දී ඇඟිලි සටහන් ලබා ගැනීම සම්බන්ධයෙන් සටහන් තියෙනවා. ඇඟිලි සලකුණු සම්බන්ධයෙන් ලංකාවේ ඉතාම වැදගත් නඩු තීන්දුවක් තමයි මාටින් vs ඩූල් කියන නඩුව. ඒ නඩුවේදී ඉතාම පැහැදිලිවම සඳහන් කරනවා අපරාධයකදී ඒ සිදුවන ඇඟිලි සලකුණු තිබෙන ඇඟිලි සලකුණු මත පමණක් අපරාධකාරයෙක් වරදකාරයෙක් බවට පත් කරන්න බෑ ඇඟිලි සලකුණක් මත පමණක් කිය. දැන් මේ අපරාධ විමර්ශනයේදී ඇඟිලි සටහනක් අතුල් සටහනක් පතුල් සටහනක් සාක්ෂියක් ලෙස යොදා ගැනීමේදී ඒ සාක්ෂිය තවත් ප්‍රබල සාක්ෂි මගින් ඔප්පු කළ යුතුයි කියන කාරණය තමයි ලංකා නීතියේ පිළිගත් මතය. නමුත් දැන් ලංකා නීතිය තුල ඒ ඔප්පු කරන්නේ කොහොමද? ඒ අපරාධ සිදුවිච්ච දිනේදී මේ ඇඟිලි සලකුණු තියෙන පුද්ගලයා ඒ ස්ථානයෙන් ගමන් කරාද කියලා අපිට CCTV කැමරා දර්ශනය ඔප්පු කරන්න පුළුවන්. නැත්නම් ඔහු ඒ ප්‍රදේශයේ හිටියද? ඔහු ආගන්තුක පුද්ගලයෙක් ඒ ප්‍රදේශයට ආවේ. ඒ වගේ වෙනත් පරිබාහිර සාක්ෂි රාශියක්. හැබැයි ඇඟිලි සලකුණක් යම්කිසි අපරාධ ස්ථානයක තිබුණම ඒ ඇඟිලි සලකුණ ඒ ස්ථානට ආවේ කොහොමද කියන කාරණය ඒ සැකකාරයාට දැනුම් දෙන්න බැරි නම් පැහැදිලි කරන්න බැරි නම් ඒක ඔහුට අපරාධ වරද පැවරීම සම්බන්ධයෙන් අදාළ වෙනවා කියලා නඩු තීන්දුව කීපයක් තියෙනවා. ඇයි මෙතරම් දීර්ඝ කාලයක් තිස්සේ ඇඟිලි සටහන් අපරාධ පරීක්ෂණයේදී සාක්ෂියක් ලෙස යොදාගන්නේ? ඒකට කාරණා තුනක් තියෙනවා. කිසිම පුද්ගලයෙකුගේ ඇඟිලි සටහන් සමාන නැහැ. ඒ වගේම උපතේ සිට මරණය දක්වා මේ ඇඟිලි සලකුණු වල ඇඟිලි සටහන් වල තියෙන මූලික රටාව කිසිම වෙනසකට භාජනය වෙන්නේ නැහැ. ඒ වගේම අපරාධ ස්ථානයක තිබූ ඇඟිලි සලකුණක් සහ යම්කිසි පුද්ගලයෙකුගේ ඇඟිලි සලකුණක් සංසන්දනය කිරීම සඳහා විද්‍යාත්මක වර්ගීකරණයක් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒක නිසා තමයි අපරාධ විමර්ශනයේදී ඇඟිලි සලකුණු විතරම් වැදගත් කාරණයක් බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟ අපරාධ විමර්ශනයේදී වැදගත්ම කාරණයක් තමයි හඳුනා ගැනීමේ පෙරට්ටුව. අපි දන්නවා හඳුනා ගැනීමේ පෙරට්ටුව කියන එක අපි කවුරුත් සහභාගී වෙලා තියෙනවා. හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පවත්වීමේදී අනුගමනය කරන්න ඕනි කාර්යයන් මාර්ග අපි දන්නවා. මේ ඉන්න හැමෝම හඳුනා ගැනීමේ පෙරට්ටුවට සහභාගී වෙලා තියෙනවා. හැකි ඉක්මනින් කරන්න ඕනි. චූදිතයාගේ ඡායාරූප හෝ වෙනත් දේවල් සාක්ෂිකරුවන්ට පෙන්වන්න බෑ. දැන් චූදිතයා ආරක්ෂා කරන්න ඕනි. ඩීජි සහයක් ලබා ගන්න පුළුවන් අවස්ථාව ලබා දෙන්න ඕනි. චූදිතයන් නොපෙනෙන ආකාරයට අපරාධ කොට නොපෙනෙන ආකාරයට මේ විමර්ශනය පවත්වන්න ඕන. අපරාධ විමර්ශනයේදී හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමේදී වැදගත්ම නඩු තීන්දුවක් තියෙනවා චමින්ද රොෂාන් ඉදිරියේ ශ්‍රී ලංකා ජනරාජ්‍ය කියන නඩුව. මෙහිදී සිද්ධ වෙන්නේ යම්කිසි පුද්ගලයෙක් කුලී ගමනක් යාම සඳහා වෑන් රථයක් ලබා ගන්නවා. ඔහු ටික දුරක් ගිහිල්ලා ඒ කුලියට කතා කරපු වාහනයෙන් බහිනවා. වෙන පුද්ගලයෙක් වාහනයට නගිනවා. ඔහු නැගලා ටික දුරක් ගිහිල්ලා පොල්වත්තකට ගිහිල්ලා මේ රියදුරාට පිහියකින් යන්නලා වාහනේ අරන් යනවා. ඔක තමයි මේ නඩුවේ හරිය. ඊටම කෙටියෙන් සිද්ධ වෙේ කරුණ. ඊට පස්සේ අධිකරණයට මේ හඳුනා ගැනීම පෙට්ටුව සඳහා මේ සැකකාරයා ඉදිරිපත් කරන්නේ දවස් 50කට පස්සේ.
ඒ වගේම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කරන්නේ වසර 2කට පස්සේ. මහා අධිකරණය ඉදිරිපත් කරන්නේ වසර 6මාරකට පස්සේ. සාක්ෂිකාරයා අපරාධකාරයා දකින්න. එහිදී අධිකරණය කියනවා මේ හඳුනා ගැනීමේ පෙරට්ටුවක් ඉක්මනින් පවත්වලා නැහැ. කෙටි කාලයක් තුළ පවත්වලා නැහැ. සාමාන්‍ය සිහිබුද්ධිය තියෙන පුද්ගලයෙකුගේ මතකය සුළු කෙටි කාලයක් දැකපු පුද්ගලයෙක් දින 50ක් වැනි කාලයක් මතක තියෙන්නේ. ඒක නිසා මේ පෙරට්ටුව සම්බන්ධයෙන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් විශ්වාසයක් තියන්න බෑ. නීතිපති ඉදිරිව තිරාජ් අකොන්සකේ නඩුව මේක හඳුනා ගැනීමේ පෙරට්ටු සමගම මේ බීති හඳුනා ගැනීම කියන කාරණේ සම්බන්ධයෙන් වැදගත් කාරණා. මේකෙදි වෙන්නේ පුද්ගලයෙක් දකිනවා මහා මාර්ගයක් තුලදී මහා විශාල ජනතාවක් ඉන්න තැනදී තවත් පුද්ගලයෙකුට පිහියෙන් යන්න මරනවා. ඒ පිහියෙන් අයින පුද්ගලයා අහු මුල්ම අවස්ථාවට ඒ ස්ථානයේ දකිනවා. ඉන් පස්සේ මේ පිහියෙන් යන්න පුද්ගලයා මේ මැරිච්ච පුද්ගලයාගේ මල ගෙදර ඇවිල්ලා අවසන් කටයුතු කරන්න උදව් කරනවා. එතන විතර සාක්ෂිකාරයා දකිනවා. ඊට පස්සේ මොහු පොලිසියට කිව්වට පස්සේ පොලිසියට ගිහිල්ලා මොහු හඳුනා ගන්නවා එදා ඒ පිහිගෙන තමයි මේ අද පොලිසිය ඉන්නේ කියලා. පසුව ඔහුට පෙරට්ටුවක් පවත්වනවා. නමුත් ඒ පෙරට්ටුව පැවැත්වීමේදී කාරණා සම්බන්ධයෙන් විරුද්ධ වෙන ඉති වෙනුවෙන් මොහු පොලිසියට පෙන්වා සිටියා කියලා. නමුත් අධිකරණය කියන්නේ මේ වීති හඳුනා ගැනීම කියන එක නීති ඉදිරි පිළිගන්න පුළුවන්. මොකද්ද? ඔහු පළවෙනි වතාවට තමයි පිහියෙන් අයින්නවා දකින්නේ. දෙවෙනි වතාවට මලකද ඉන්නවා දකිනවා. පසුව ඔහු පොලිසියේදී හඳුනා ගන්නවා. මේ පොලිසියේ හඳුනා ගැනීම නීත්‍යානුකූල හඳුනා ගැනීමක් කියනවා. ඊළඟ අපරාධ පරීක්ෂණ වැදගත් කාරණය තමයි DNA පරීක්ෂණ. DNA පරීක්ෂණ පැවැත්වීමේදී මුලින්ම රුධිරය භාවිතා කරමින් කරේ රුධිර වර්ගීකරණය, පෝටීන් විශ්ලේෂණය කිරීම, රුධිරයේ තියෙන ශෛලවල එන්සයිම් ගණනය කිරීම ආදී ක්‍රමයන්. මේ ක්‍රමයන් වල තියෙන ආවේනික දුර්වලතාවයන් නිසා නඩු විභාගවලදී මේක දැඩි ලෙස හබයට ලක් වුණා. ඒක නිසා පසු කාලීනව මේ DNA පරීක්ෂණය කියන එක ලෝකයේ අපරාධ පරීක්ෂණය සම්බන්ධයෙන් යොදා ගැනීමක් කරනවා. මේ DNA පරීක්ෂණය යොදාගන්නේ මේ ළමයේ මිනිහෙක්ගේ උප්පත්තිය සමග. ඔහුගේ මව සහ පියාගේ ජාන පිහිටවීම සමග. කොහොමද ජීවියෙක් බිහි වෙන්නේ? ඒකෙදි DNA අදාළ වෙන්නේ කොහොමද? මේ DNA පරීක්ෂණය කියන එක සෑම අපරාධයකම සිවිල් නඩුවලත් අපරාධ නඩුවලත් වැදගත්ම කාරණයක් පීඨෘත්වය සහ මාතෘත්වය සනාථ කිරීමේ. එතකොට මේ DNA සම්බන්ධයෙන් කතා කරනකොට DNA එකකදී හැම වෙලේම දරුවෙකුට එන්නේ Tamanගේ පියාගෙන් උරුම වෙච්ච DNA රටාව. ඒක තමාගේ පියා, සීයා, මුතුන් මිත්තන්ගෙන් ආදීන් එන රටාව. ඒක නිසා තමයි අපි කියන්නේ මේක තමයි සංසාරගත පුරුදු කියලා. මිනිහෙක්ගේ රූපේ තීරණය වෙන්නේ DNA අණුවක් අනුව. DNA රටාවේ පිහිටීම මත මිනිහෙක්ගේ සිතුම් පැතුම් සියල්ල පිහිටන්නේ පුද්ගලයාට තමාගේ DNA රටාව මත. ඒ තමාගේ පියාගෙන් මේ පරම්පරාවේ ලැබිච්ච දේ අනුව. ඒක නිසා තමයි ඒ DNA කියන කාරණය ඕනෑම අවස්ථාවකදී වෙන්නේ. එතකොට දැන් මිලියන ගණනක් වූ ශුක්‍රාණුවක් ඩිම්බයක් සමග සංශ්ලේෂණය වෙලා යුක්තාණුවක් සමග සංශ්ලේෂණය වෙලා දරු ගැබක් පිහිටනකොට ඒ එකින් එක ඒ ශුක්‍රාණුවේ තියෙන ලක්ෂණයන් මත තමයි බිලියන ගණනක් ට්‍රිලියන ගණනක් වූ ශුක්‍රාණු එකිනෙකට වෙනස්. ඒක නිසා තමයි මේ වෙනස් වූ පුද්ගලයන් පෙනුමෙන් ගතිපැවතුම් වෙන්නේ. එකම පවුලේ සහෝදරයන් ඉන්නවා නම් ඔවුන් විවිධාකාර වෙන්නේ ඒ වෙනස් රූප මත ඔවුන් සංශ්ලේෂණය වීම මත. නමුත් සමනිවුන් දරුවන් එකම යුක්තාණුවක් දෙකට බෙදලා එකම පිරිමි ළමයි දෙන්නෙක් හෝ ගැහැණු ළමයි දෙන්නෙක් ලැබුණොත් ඔවුන් තමයි සමනිවුන් දරුවන් කියන්නේ. අනේ සමනිවුන් දරුවන්ගේ DNA රටාව ඉතාම සමානයි. එතකොට DNA එකකදී
තම නිවුන් දරුවන් දෙදෙනෙක්ගේ හැර අන් සෑම කෙනෙකුගේම DNA සමාන වෙනස්. ඒක නිසා DNA පරීක්ෂණය ඉතාම සාර්ථක ඉතාම වැදගත්ම අපරාධ විමර්ශන ක්‍රමයක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒක DNA පරීක්ෂණයකදී කොහොමද ජෛව සාම්පල් ලබා ගන්න පුළුවන්? කොතනද ජෛව සාම්පල් ලබා ගන්න පුළුවන්? ඊළඟට DNA සාම්පලයක් ලබා ගැනීමේදී කොහොමද ඒක විත්‍යයට හද කරන්න පුළුවන්? එහෙම නැත්නම් සම නොවන අවස්ථාවන් මොනවාද? ඒ DNA පරීක්ෂණය පැවැත්වූ ආකාරය අනුව කුමන හේතුන් මතද ඒක වෙනස් වීමකට භාජනය වෙන්න පුළුවන් වෙන්නේ? ඊළඟට DNA පරීක්ෂණයක් මගින් කොහොමද ඒකේ වාසි සහ අවාසි මත DNA පරීක්ෂණයක් පවත්වන්නේ? දැන් මේ DNA පරීක්ෂණ කියන එක ලෝකයේ දීර්ඝ කාලයක් පැවතුනත් ලංකාවේ ඉතාම මුලින්ම භාවිතා කරන්නේ අපි කවුරුත් දන්න 1999 හෝකන්දර සයපුද්ගල මනුෂ්‍ය ඝාතනය. ඒකේ තමයි මුලින්ම DNA පරීක්ෂණයකින් අපරාධකාරයන් හඳුනාගන්නේ. ඉන් අනතුරුව අවස්ථා ගණනාවකදී බොහොම ප්‍රසිද්ධ වෙච්ච DNA පරීක්ෂණ පැවැත්ලා තිනවා. 2004 අපි කවුරුත් දන්න සුනාමි 81 කියන දරුවා ඔහුගේ පීතෘත්වය සහ මාතෘත්වය තීරණය කර DNA පරීක්ෂණයකින් ඒ වගේම කොටකෙතන දාම ඝාතනයේදී ඒ සැකකාරයා හඳුනාගත්ත DNA පරීක්ෂණ වලින් ඒ වගේම පාස්කු ප්‍රහාරයේදී සාරා ජස්මින් සම්බන්ධ DNA වාර්තාව බොහොම ප්‍රසිද්ධ වාර්තාවන් ඒ වගේම ඉතාම ප්‍රසිද්ධ නඩු තීන්දුවක් වල 2013 සේයා සදෙව්මනි කියලා දැරිය 4 දෙනෙක් විසින් දූෂණය කළා. ඒ නඩුවේදී DNA පරීක්ෂණ පැවැත්වුවා. DNA පරීක්ෂණවලදී සහාය ලබා ගත්තා. හැබැයි ඒ නඩුවේදී 4 වන සහ 3 වන සැකකාරයන් වශයෙන් අතර ගන්න එකම පවුලේ අයියයි මල්ලි. ඒ දෙන්නට අවුරුදු 15ක් සහ 18ක් 16ක් සහ 18ක් වයස සහෝදරයන් දෙන්න. අවුරුදු 18ක් එක නිවසේ ජීවත් වෙච්ච එක අම්මයි තාත්තගේ දරුවෝ දෙන්න. මේ දෙන්න තමයි මේකේ සැකකාරයන් වශයෙන් ගන්න. හැබැයි DNA පරීක්ෂණයෙන් කවුරුත් නොහිතපු ප්‍රතිඵලයක් ආවා. මොකද්ද? මේ අවුරුදු 18ක් සහ 16 18 දරුවන් දෙදෙනාගේ සහෝදර දෙදෙනාගේ තාත්තා එක්කෙනෙක් නෙවෙයි කියන්නේ. ඒ තාත්තලා දෙන්නෙක් ළමයෙක් කියන්නේ. ඒක මේ පරීක්ෂණ දාලා කටයුත්තක් නෙවෙයි. නමුත් ඒ වගේ ඒවත් DNA පරීක්ෂණවලින් අනාවරණය වෙන්න පුළුවන්. අවුරුදු 18ක් එකට හිටපු සහෝදරයා සහෝදරිය අම්මා තාත්තා එක පවුලේ හිටපු කට්ටිය. නමුත් මේ වෙනත්ම පරීක්ෂණයට ගිහිල්ලා මේ කාරණේ ඒකදී අනාවරණය වුණා. ඒ වගේ දේවල් DNA පරීක්ෂණවලදී වෙන්න පුළුවන්. ඊළඟට අපරාධ පරීක්ෂණයේදී මේ අපි බොහොම ආందోලනාත්මක දෙයක් තමයි සැකකරුවන් සිරදාරේ තබාගෙන ප්‍රශ්න කිරීම. අපි දන්නවා සැකකාරයෙක් සිරදාරේ තබාගෙන ප්‍රශ්න කරනකොට කොපමණ කාලයක් තියා ගන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් සැකකාරයෙක් පැය 24යි. ඉන් අනතුරුව විශේෂයෙන්ම පැය 48ක් දක්වා තියා ගන්න පුළුවන් 2007 සංශෝධනය අනුව. ඉන් අනතුරුව ළමා අපචාර සම්බන්ධ සැකකාරයෙක් නම් පැය 72ක් රඳවා තබා ගන්න පුළුවන්. ඉන් අනතුරුව විෂාබීන් අන්තරාදායක ඖෂධ පරිදීන සැකකාරයෙක් නම් දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න පුළුවන්. ඉන් අනතුරුව අපි කවුරුත් දන්න මේ වන විට මහත් ආందోලනයකට තුඩු දීලා තියෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතර්ථයේ රඳවා තබා ගැනීම. මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතර්ථයේ රඳවා තබාගත් පනත මුලින්ම ලංකාවට ගේන්නේ 1979 9 වෙනි මාසේ 19 වෙනිදා. 1979 9 වෙනි මාසේ 19 වෙනිදා එවකට හිටපු ජනාධිපතිවරයා පළමු වර කීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ පළවෙනි වර පාර්ලිමේන්තුවට කියලා එදාම ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 122 එක ආවාදන්තයටතේ මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බලන්න. ඒතකොට සමරකෝන් විනිශ්චයකාරතුමා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් එදිනම වාර්තාව ලබා දෙනවා මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි කියලා. ඉන් අනතුරුව එදිනම
9 වෙනි මාසේ 19 වෙනිදාම පාර්ලිමේන්තුවේ දෙවෙනි වාරයේ ධර්මයේ කියලා වැඩි ඡන්ද 131කින් මේක සම්මත කරගන්නවා. වැඩි ඡන්ද 131කින් සම්මත කරගෙන අනිත් පහුවෙන්ද කතානායක මේක අස්සම් කරලා සම්මත කරනවා. දැන් අපිට පේනවා ඇති මේ පනත කොතරම් ඉක්මනින් කොතරම් හදිසියෙ ගෙනා පනතක්ද කියලා. ඒ ගෙනා පනත අයින් කරනවා කියලා හැමදාම විපක්ෂයේ ඉන්නකම් විපක්ෂ කට්ටිය කියනවා. ඊට පස්සේ ආණ්ඩු පක්ෂ ගියාම මේ කවුරුත් එක අයින් කරන්නේත් නැහැ. ඊට පස්සේ ආණ්ඩු පක්ෂ ඊට පස්සේ විපක්ෂයට ගියාම අපහු කියනවා මේ පනත අපහු අවලංගු කරනවා. මේ පනතරට ඔබ දන්නවා කවුරුත් දන්නවා අමාත්‍යවරයාට විනිශ්චයකාරවරයෙක් අභිභාගයේ බලතල තියෙනවා මාස 3න් තුරට වසරක් දක්වා රටා තබා ගන්න ප්‍රශ්න කරන්න පුළුවන්. ඊට පස්සේ අධිකරණ ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ නඩු විභාගයේ අවසන් වෙනතුරු අපල වෙන්නේ නැහැ. ඒක හොඳම උදාහරණ තමයි හිටපු රේගු නිලධාරියෙක් වෙන කන්දయ్యා යෝගේශ්වරන් කියන මහත්මයා වසර 20ක් රක්ෂිත බන්ධනාගාරයේ ඉඳලා සම්පූර්ණ නඩු විභාගයක් පවත්වලා 2024 6 වෙනි මාස 18 වෙනිදා නිදොස් කොට නිදහස් වෙනවා. මේ පනතේ ඉඳලා වසර 20ක් රිමාන්ඩ් භාරයේ ඉන්නේ අපේ නැතුව. ඉන් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වන කන්නදාසන් මහතා වසර 7ක් රක්ෂිත බන්ධනාගාරයේ ඉඳලා ඔහු නිදොස් කොට නිදහස් වෙනවා. ඒ නඩුවේ සිදු චෝදනාවන්. ඒ වගේම මේ වගේ පුද්ගලයන් ගණනාවක් ඉන්නවා. චන්ද්‍රයා චන්ද්‍රබෝස් කියන පුද්ගලයා වසර 5ක් අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නවා. අප නැතුව නඩුවෙන් නිදහස් වෙනවා. මේ පනත යටතේ ගත්ත පුද්ගලයන්ගෙන් 108යි මේ වෙනතුරු නඩු පවරලා තියෙන්නේ. ඒ 108නොත් 104යි නඩු විභාග සඳහා යොමු කරලා පරිදි කාර්යබහුල පත් වෙලා. මේ පනත අපි කවුරුත් දන්න ආකාරයට මෑතක ඉතාම කතා බහට ලක්වන ආందోලනාත්මක පනතක්. ඒක නිසා මේ පනත සම්බන්ධයෙන් තියෙන නීතිමය තත්ත්වය ඉතාම බරපතල නීතිමය තත්ත්වයක් බව ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම අපරාධ විමර්ශනයේදී වැදගත්ම සාක්ෂිය තමයි අපි දන්න පොලිස් නිලසුනක සාක්ෂි යොදා ගැනීම. ඒතකොට මේ පොලිස් නිලසුනක සාක්ෂි යොදා ගැනීම කියන එක දීර්ඝ කාලයක් තිස්සේ යොදා ගන්න කාරණයක්. මේ පොලිස් නිලසුනක යම් යොදා ගැනීමේදී අපි කවුරුත් දන්නවා මේ පොලිස් නිලසුනකයා කියන සුනකයාව විශේෂයෙන් යම් යම් කාරණා සම්බන්ධයෙන් පුහුණු කරන්න ඕනේ. දැන් යම් කිසි පුද්ගලයෙක්ගේ පොලිස් නිලසුනකයෙක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනකොට ඒ පරීක්ෂණය පවත්වන්න පුළුවන් වෙන්නේ විශේෂ පූර්ව සුනකයාගෙන් පමණයි. දැන් පුපුරන් ද්‍රව්‍ය සම්බන්ධයෙන් සුනකයෙක් ඉන්නවා නම් ඒ සුනකයා හොරකමක් සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න බෑ. ඒ වගේම හොරකම් සම්බන්ධයෙන් අදාළ පුහුණුවක් ලැබලා ඉන්න සුනකයෙක් ඉන්නවා නම් ඔහු ඒ සුනකයාව මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් යොදා ගන්න බෑ. ඒක නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබා තියෙනවා. ඒ වගේම මේ ස්ථානය අපරාධකරු විසින් යම් කිසි සාධකයක් ඉදිරි කර යන්න ඕනේ. අර කලින් සඳහන් කර මේ දැක්ක ඔළුවේ තිබ්බ තොප්පිය, ගැලවිච්ච සෙරෙප්පුව, අපරාධය සඳහා ගෙනා මිටි ආදී දේවල්. ඒ වගේම පාරිසරික සාධකයන්. දැස්ස තිබ්බොත් සුනකයෙක් ගෙන්න පරීක්ෂා කරන්න බෑ. කාලගුණ ඊළඟට අපරාධයේ සිදු වෙලා පැය 30ක් ඉහිලා තිබ්බොත් සුනකයෙක්ගෙන් පරීක්ෂා කරන්න බෑ. ඒ වගේම විශාල පිරිසක් ඉන්න ගෙදරකට ගිහිල්ලා නිලසුනකයෙක් යම් කිසි පුද්ගලයෙක් ගාවට ගියා කියලා ඔහු සැකකාරයා කරන්නත් බෑ. මේ නිලසුනක සාක්ෂිය වැදගත් අපරාධ විමර්ශිතාම වැදගත් සාක්ෂියක්. හැබැයි ඒක අනෙකුත් සාක්ෂි මගින් තහවුරු කළ යුතුමයි. ඒ සම්බන්ධයෙන් අර තීන්දුව ගණනාවක් තියෙනවා. මම ඒක ඔබට ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් තවත් වැදගත්ම කාරණයක් තමයි යම්කිසි පුද්ගලයෙක්ගේ මල සිරුරක් සොයාගෙන නොමැති අවස්ථාවක ඔහු ජීවත්ව ඉන්නවාද නැද්ද කියන කාරණේ තීරණය කිරීම. සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ශරීරයේ අපගේ ශරීරය තුල රුධිරය ලීටර 4.5 සිට 6ක් දක්වා තියෙනවා. ඒක තීරණය වෙන්නේ ඔහුගේ බරත් එක්ක. බර කිලෝග්‍රෑම් එකකට මිලිලීටර් 75ක් රුධිරය තියෙනවා. ඒ සාමාන්‍යයෙන් කිලෝ 70ක් බර පුද්ගලයෙක්ගේ මිලිලීටර් 5250ක් රුධිරය තියෙනවා. එතකොට මේ රුධිරයේ ප්‍රමාණය ශරීරයෙන් නික්මන ආකාරය අනුව ඔහු අපරාධයට භාජනය වෙන විදිහට තීරණය කරන්න පුළුවන්.
ඔහුගේ ශරීරයේ රුධිරයෙන් 15ක් අහිමි වුණොත් ඔහුට කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත් 15යි 30යි අතර හානියක් වුණොත් ඔහු යම් කිසි සංකූලතාවයක් ඇති හැක්කක් තේින්න. 30යි 40යි අතර රුධිර ප්‍රමාණයක් අහිමි වුණොත් ඔහු දැඩි කම්පනයකට ලක් වෙන්න පුළුවන්. නමුත් රුධිරය 150කට වඩා ශරීරයෙන් බැහැරව ගිහිලා තිබුණොත් ඒ පුද්ගලයා අනිවාර්යෙන් මිය යාමට ලක් වෙලා තියෙනවා. එහෙමනම් ඔබ දන්නවා සාක්ෂියත්‍යා පනතට 1988 ගෙනාව සංශෝධනය අනුව වසරක් යම් කිසි පුද්ගලයෙක් හොයාගන්න බැරි නම් ඔහුගේ මියගිය පුද්ගලයෙක් ලෙස සලකනවා. නමුත් මල සිරුරක් හොයාගත්තේ නැත්නම් ඔහු මියගිය පුද්ගලයෙකුට තීරණය කරන්නේ නැහැ. නමුත් යම් කිසි ස්ථානයක රුධිරය තිබිලා ඒ රුධිරය ඔහුගේ ඥාතින් සමග සම්බන්ධ කරලා DNA පරීක්ෂණයක් පවත්වලා ඒක අතුරුදහන් පුද්ගලයෙකුට අනාවරණය වෙනවනම් ඒ ගණනය කර ප්‍රමාණය 150ට වඩා වැඩි කියලා තීරණය කරන්න පුළුවන්. ඔහු මියගිය පුද්ගලයෙක් බවට තීරණය කරන්න පුළුවන් කියලා ඒ සම්බන්ධයෙන් විශේෂඥයන් මත ප්‍රකාශ කරලා තියෙනවා. අවසාන වශයෙන්ම අපිට කියනවා මේ සියලුම සාක්ෂි අපි මොන විමර්ශනය කරත් වර්තමානයේ මේ ඩිජිටල් දත්ත කියන සමග කාරණා සමග බැඳලා තියෙන කාරණා. ඒක නිසා මේ දත්ත වලින් අපිට බැහැරව යන්න බෑ. මේ දත්ත සියල්ලම සමග තමයි අපේ ජීවිතේ ගොඩනැගිලා තියෙන්නේ. අපේ උපතේ සිට මරණය දක්වා සියලුම කරුණු ඩිජිටල්කරණය වෙලා තියෙන්නේ. මේ අපි කතා කරන මෙතන ඉන්න හැමෝම දැනටමත් අපේ සියලු දේ පටිගත වෙනවා. ඒවා දත්ත බවට පත් වෙනවා. ඒක නිසා ඒ සියලු දත්තයන් යම් කිසි විමර්ශනයකදී සාක්ෂියක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට ඒත් වර්තමානයේ එක කාරණයක් ඔබට කියන්න ඕනේ මේ දුරකථන වාර්තා ලබා ගැනීම. මීට පෙර ලංකාවේ දුරකථන වාර්තා වලදී හඬ දුරකථන සමාගම් විසින් පටිගත වුණා. නමුත් දැන් එහෙම පටිගත වෙන්නේ නැහැ. ඒක නිසා යම් කිසි පුද්ගලයෙක් දෙන්නේ කතා කරන දේවල් කිසිම දෙයක් ඒ කතා කරපු දේවල් සාක්ෂි වශයෙන් ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම ඔබ දන්නවා end to end encryption කියන સિદ્ધාන්තය ඔබ හැමෝම WhatsApp call එකක් ගත්තොත් ඒකේ උඩින් වැටෙනවා ඒක. ඒකෙන් කියන්නේ ඒ සංවාදයේ තියෙන්නේ දුරකථනයන්කම ලබා ගන්නා පුද්ගලයා සහ ලබා දෙන පුද්ගලයා අතර පමණයි. මෙම ඉතා සලවතු WhatsApp call එක. ඒක යන්නකොට මම ඔබට කතා කළොත් මගේ ඇමතුමෙන් ඔබේ ඇමතුමට යන්නේ සංකේතයක්. ඒක අර සරලව කිව්වොත් චීන අකුරු වගේ දේවල්. හරි? ඊට පස්සේ ඔබේ දුරකථනයෙන් තමයි ඒක ආපහු ඔබට හඬක් බවට හෝ අකුරක් බවට හෝ සලකුණක් බවට පත් වෙන්නේ. ඒ අතරතුර කිසිම සමාගමකට කිසිම පුද්ගලයෙකුට ඒක ආපහු ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒක නිසා දුරකථනයෙන් ලබා ගන්න පුළුවන් යම් කිසි එමතුමක් දත්තද කියන කාරණේ විතරයි. ඒ අවස්ථාවේ පුද්ගලයා හිටියේ කොහෙද කියන කාරණේ විතරයි. නමුත් ඒකත් මේ end to end encryption කියන ආකාර හරහා ලබා ගත්තොත් එවැනි ලබා ගැනීමේ හැකියාවක් නේ. ඒක නිසා මේ අපරාධ විමර්ශනය කියන්නේ ඉතාම දීර්ඝ මාතෘකාවක්. මම මේ තාම කෙටියෙන් ඔබට කියා සිටියේ මේ අපේ අපරාධ විමර්ශනය කරත් මොන ආකාරයෙන් අපරාධ විමර්ශනයක් කළත් අපරාධ පරීක්ෂකවරුන්ට ඒ විමර්ශනය කිරීම සඳහා ව්‍යවස්ථාදායකය නැත්නම් රජය නැත්නම් බලධාරීන් ඒකට අවශ්‍ය පරිසරය ලබා දෙන්න ඕනේ. අපරාධ විමර්ශකයින්ට ව්‍යවස්ථාදායකයේ බලපෑම නිසා හෝ නැත්නම් දේශපාලනයේ බලපෑම නිසා හෝ වෙනත් අයගේ බලපෑම නිසා ඒ විමර්ශනයේ නිසියාකාරව සිද්ධ කරන්න දෙන්නේ නැත්නම් කිසිදු අපරාධයක් අනාවරණය වෙන්නේ නැහැ. අපරාධකාරයන්ට සිද්ධ වෙන්නේ ඒ බලපෑමට ලක්විච්ච පුද්ගලයන්ට සිද්ධ වෙන්නේ මෙවැනි කාරණාවන් හමුවේ යටපත් වීමට පමණයි. අපරාධ විමර්ශනයක් කරලා අපරාධකාරයෙකුට පලා යන්න බෑ. අපරාධකාරයෙකුට සැඟවෙන්න බෑ. අපරාධකාරයෙකුට හැංගිලා ඉන්න බෑ. නමුත් ඒක කරන්න පුළුවන් සාධාරණ අපරාධ විමර්ශනයක් කරන්න ඒ විමර්ශකයින්ට අවස්ථාව ලබා දුන්නොත් පමණයි. එහෙම නැත්නම් විමර්ශකයින්ට බලපෑම් කරලා විමර්ශකයින්ට පීඩාවට පත් කරලා විමර්ශකයින්ගේ ඒ විමර්ශන අවස්ථාවන් අහිමි කළොත් කිසිම අවස්ථාවක අපරාධ විමර්ශකයින්ට අපරාධ විමර්ශනයක් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා නීතිඥවරුන් වශයෙන් නිසි අපරාධ විමර්ශනයක් නොපැවැත්වීම අපිට හොඳයි. අපිට ඉතාම වැදගත්. අපරාධ විමර්ශනයේදී අපරාධ නඩුවලදී අපිට වැදගත්.
නමුත් ඒක රටක් හැටියට ජාතියක් හැටියට පරක්කු කළ ප්‍රශ්න. ඒක නිසා නිසියාකාරව අපරාධ විමර්ශනයක් පවත්වන්න පුළුවන් නිසියාකාරව පුහුණුවල හැකියාව තියෙන පරිසරයේ තියෙන ඒ සඳහා අවස්ථාව ලබා දෙන රටක් ජාතියක් විහුණොත් තමයි අපිට අපරාධ විමර්ශනයක් තුළින් අපරාධ කරුවන් අනාවරණය කරගන්න පුළුවන්. ඒක නිසා ඒ සඳහා තියෙන අවස්ථාව මග හරිනවා නම් ඒ සඳහා තියෙන අවස්ථාව නැති කරනවා නම් ඒ තුළින් මොනම අපරාධ විමර්ශනකමක් පැවැත්වුවත් මොනම අපරාධ පරීක්ෂණකමක් පැවැත්වුවත් ඒකෙන් සහනයක් ලැබෙන්නේ නැහැ. සියලු දෙනාටම ස්තුතියි.